දැන් දවස් කිහිපයක් තිස්සේ සෝෂල් මීඩියාවල වෛරල් වෙන මේ වීඩියෝ පටය. එහෙමත් නැත්තම් ජපානේ ඉච්චිකාවා කියන සත්තුද්‍යානේ ඉන්න මේ චූටි වඳුරු පැටියා. එයාගේ අම්මා තාත්තා එයා ගාව නැතුව එයා තව කෙනෙක්ගෙන් එහෙම නැත්තම් එයා එයාගේ අම්මගේ ආදරේ වෙන කෙනෙක්ගෙන් හොයාගෙන යනවා. ඉතින් හැමෝගෙම හිත නිසලුණ මෙන්න මේ වීඩියෝ පටය අපි හැමෝම දකින්න ඇති. ඉතින් ඔත් පොට්ටක් හිතලා බලන්න. මේ චූටි වඳුරු පැටියා එයාගේ අම්මකින් එයාට ලැබෙන්න ඕන උණුසුම, එයාගේ තාත්තගෙන් එයාට හම්බෙන්න ඕන ආදරේ හොයාගෙන එක එක්කෙනා ගාවට යනවා. හැබැයි මේ හැමෝම එයාව රිජෙක්ට් කරන එක විතරයි කරේ. මොකද තමන්ගේ අම්මගෙන් තාත්තගෙන් හම්බෙන ආදරේ එයාට කිසිම මොහොතක වෙන කෙනෙක්ගෙන් හම්බෙන්නේ නැහැ. එයා කට්ටිය ගාවට යනවා. හරිම දුකින්, හරිම සංවේදී විදිහට එයා ගිහිල්ලා දුර්වල වෙලා එයා ආදරේ හොයනවා. හැබැයි ඒ හැම තැනකින්ම එයාව ප්‍රතික්ෂේප වෙන එක විතරයි වෙන්නේ. ඉතින් මෙයා මෙන්න මේ පේන සෙල්ලම් ටෙඩියත් එක්ක හරිම ආදරෙන් හුරුතල් වෙමි, හරිම ආදරෙන් අම්මගේ උණුහුම හොයන විදිය අපිට මේ වීඩියෝ පටවලින් දකින්න හම්බුණා. ඉතින් ඔයා චුට්ටක් හිතලා බලන්න. අපිත් අපේ අම්මයි තාත්තයි නැත්තම් කොච්චර අපේ ජීවිතේ අසරණ වේද? ඉතින් මේ චූටි වඳුරු පැටියා එයාගේ අම්මගේ ආදරේ මේ චූටි ටෙඩි බෙයාගෙන් හොයනවා කියම. අපිත් අපේ අම්මා අපි ගාව නැතුණා නම් අපිත් ඒ ආදරේ කොහොම හොයාගන්නද? ඉතින් හිතන්නේ චූටි හිතට කොච්චර වේදනාවක් දැනෙනව ඇතිද? ඒ චූටි හිත කොච්චරනම් අවුලින් ඇද්ද? අම්මගේ උණුහුමේ අම්මගේ තුරුලේ ඉන්න ඕනේ මේ චූටි වයසේදී. මෙයාට ඒ හැමතේම නැති වෙනවා. මෙයා අම්මෙක් තාත්තෙක් නැති අසරණ වඳුරු පැටියෙක් විදිහට තමයි ඉපදෙන්නේ. අපි හැමෝගෙම හදවත් සසල වෙන මේ වීඩියෝ පටය අපි දකින්න හැමෝගෙම හිතට අනිවාර්යෙන් කඳුලක් එන්නේ නැති. මොකද බහුතරයක් ආදරය හොයද්දී මෙයා හැම තැනකින්ම ආදරය හොයනවා. චුට්ටක් හිතලා බලන්න. අම්මෙක් නැති තාත්තෙක් නැති ජීවිතයක් අපි නම් කොහොම ගත කරන්නද නේද?